ඒ ආකාරයෙන් මේ ඒ උණුසුම් තරඟ වටයයි ආරම්භ වන්නේ. මන්තිරු අංක 4 ක්‍රීඩිකාව අභිබවා යමින් මන්තිරු අංක 5 මන්තිරු අංක 6 ක්‍රීඩිකාව විශාල පරතරයක් තබා ගනිමින් තරගයේ ජයග්‍රහණය කිරීමට සමත් වනවා. ඩී.ආර්. පෙරේරා පන්නිපිටිය ධර්මපාල විද්‍යාල නියෝජනය කරන ක්‍රීඩිකාව ඇයි මේ තරගයේ ජයග්‍රාහිකාව තරග නිමි කාලය තප්පර 12.04යි. යනුව පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට තවත් ජයග්‍රහණයක් ගෙන දෙමින් එම තරග වටේ අවසන් කිරීමට සමත් වනවා. ඩී.ආර්. පෙරේරා විසින් අංක 3184 තරගයේ ආරම්භයේදී තරග තරමක් හොඳ උණුසුම් තරගයක් තිබුණා. හැබැයි අවසන් වන විටදී අවසන් මීටර් 25 වන විටදී ඇය සම්පූර්ණ පාලනය ඒ තබා ගනිමින් ජයග්‍රහණය කිරීමට සමත් වුණා. විශිෂ්ට තරගකාරීත්වයක්. වෙන ජයග්‍රාහිකාව ඩී.ආර්. පෙරේරා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය නියෝජනය කරන ක්‍රීඩිකාව. ඔබ මේ තිරේ දකින්නේ ඇයි? මේ ඇය තරග ජයග්‍රහණයෙන් අනතුරු ආචාර්ය මණ්ඩලය හමු වන ආකාරය දැන් අපට අවස්ථාව තිබෙනවා මෙම ඉසව්වේ පුනරූපණය වෙත යොමු වන්නට. ඒ තරම් හොඳ ආරම්භයක් ලබා ගන්නේ නැහැ. තරම ප්‍රමාද වී ආරම්භය ලබා ගන්නේ. නමුත් පළමු මීටර් 40න් පසු කොටස ඇයගේ තරගයේ මැද ධාවනය තමයි ඇයට මේ තරගයේ ජයග්‍රහණ ලබා දෙන්නේ. මේ තරගය නිම කරන ආකාරය දෙවන ස්ථානයේ ධර්මාශෝක විද්‍යාලයේ අම්බලන්ගොඩ නියෝජනය කරපු ක්‍රීඩිකාව ජී.වී. විමන්සා විසින් දිනාගනු ලැබුවා. නැවතත් තරග නිමි කාලය තප්පර 12.04යි. මේ ජයග්‍රාහිකාව ඩී.ආර්. පෙරේරා. ඇයට හැකියාවක් ලැබෙන්නේ නැහැ වසර 32ක් පැරණි වාර්තා බිඳ හෙළිවීමට. නම් කෙසේ වෙතත් පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට මෙම ඉසව්වේ ජයග්‍රහණය රැගෙන යාමට ඇයට හැකියාව ලැබෙනවා. මේ ජයග්‍රහණය ලබාගත් ක්‍රීඩිකාව ඇය තරග නිම කර කාලයත් සමගින් යනුව තවත් තීරණාත්මක තරග ඉසව්වක අවසානයේ එලෙස සටහන් වන්නේ මේ ප්‍රථම ස්ථාන 3 ජයග්‍රහණය කර ක්‍රීඩිකාවන් තිදෙනා. ජයග්‍රහණයෙන් අනතුරුව ඒ සතුටු සිනා විසිරී යන ආකාරය අද දවසේදී දැන් අප සූදානම්